ડොක්ටර් අපි පොඩ්ඩක් කියමු මේ රෝගය වෙන කෙනෙක්ට බෝ වෙන එක වළක්ව ගන්න අපිට ගෙදරදී කරන්න පුළුවන් දේවල් කීපයක්. ඔව් මම හිතන්නේ අපි ඒක කියන්නම ඕන කාරණාවක්. මොකද අපි ඕනෑම රෝගී තත්වයකදී අපි රෝගයට ඖෂධ ලබා ගන්නවා වගේම අපි පිළිපදින්න ඕන කරුණු තියෙනවා. එතකොට තමයි ඇත්තටම අපේ රෝගය අපිට හරියට සුව කරගන්න පුළුවන් වෙන්නේ. එතකොට මේ සෙම්ප්‍රතිශ්‍යාව උණ වගේ රෝගයකදී අපි ඖෂධ ලබා ගැනීමත් එක්ක අපි කරන්න ඕන දේවල් මොනවද? ඒ කියන්නේ අපිට එම රෝගය තියෙනවා නම් අපි තව කෙනෙක්ගේම රෝගය වැළඳෙන එක වළක්වා ගන්න අපි මොනවද කරන්න ඕන? එකක් තමයි ඔබගේ භාණ්ඩ ඔබ පෞද්ගලිකව තබා ගන්න ඕනේ. ඒ කියන්නේ අපි හිතමුකෝ අපිට සාමාන්‍යයෙන් Tamanටම කියලා වෙන් වෙච්ච කෝපයක්, මිගානක්, තුවායක්, ලේන්සුවක් ඔන්න ඔය වගේ අර Tamanගේ පෞද්ගලික කියන භාණ්ඩ නිතරම පිරිසිදුව Taman පෞද්ගලිකව භාවිතා කරන්න. ඊළඟට තමයි අපි කියුවේ සෙම්ප්‍රතිශ්‍යාවත් එක්ක නිතරම උගුරේ වේදනාව වගේ තත්ත්වයක් එනවා කියලා. එතකොට මේකට කරන්න පුළුවන් අපි ගෙදරදී කරන්න පුළුවන් සුළු දෙයක් තමයි නිතරම මද උණුසුම් ලුණු වතුරෙන් ඔබගේ උගුර සේදීම සාමාන්‍යයෙන් දවසකට දෙපාරක් තුන් පාරක් වගේ කරනවා නම් අර ඖෂධ සමගම ඉක්මනින් ඔබගේ රෝගී තත්ත්වය සුව වෙන හොඳ විසඳුමක් විදියට කියන්න පුළුවන්. ඊළඟට අපි ගන්න ආහාර. ආහාර ගත්තම අපි දන්නවා අපි සාමාන්‍යයෙන් කන ආහාර අපි රෝගී වුණාම කන්න බෑ. කොහොමත් අපි කියනවා කන්න අමාරුයි අන්න ඒ වගේ තත්ත්වයක්. එතකොට ඒක අපි සාමාන්‍යයෙන් ආයුර්වේදයේ සහ වෛද්‍ය විද්‍යාත්මකව බැලුවහම අපි කියනවා නිතරම ආයුර්වේදයේ ආම තත්ත්වයක් ඇති වෙනවා කියලා. මෙන්න මේ ආම තත්ත්වයක් ඇති වුනහම ඒ කියන්නේ උණ වගේ තත්ත්වයකදී මේ ආම තත්ත්වය ඇති වෙනවාම තමයි. ඒ කියන්නේ ඔබගේ ආහාර ජීර්ණ පද්ධතිය නිසියාකාරව ක්‍රියාත්මක වෙන්නේ නැහැ. එතකොට ඔබගේ ආහාර ජීර්ණ ඔබ බර ආහාරයක් ගත්තොත් ඒක ඇත්තටම ජීර්ණය කරන්න අපහසුයි. ඔබට කන්න පුළුවන් වුණත් සමහර අවස්ථාවලදී අපි කියනවා ගොඩාක් බර ආහාර ගන්න එපා. ඒ කියන්නේ උණ සෙම්ප්‍රතිශ්‍යාව වගේ තත්වයන් තියෙනකොට ඔබගේ ආහාර ජීර්ණ පද්ධතිය නිසියාකාරව ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ නිසා පුළුවන් තරම් බර ආහාර වලින් ඉවත් වෙලා ඉන්නවා නම් හොඳයි. මොනවාද මේ සුළු ආහාර කියලා කියන්නේ? අපි කියනවා සුප් එකක්, ලුණු කැඳේ එකක්, ඒ වගේම තමයි වැඩිපුර කුළුබඩු යොදපු දේවල්. ඒ කියන්නේ ගම්බිරිස් ටිකක්, ඒ වගේම තිප්පිලි වගේ දේවල් ගොඩක් හොඳයි. අන්න ඒ වගේ හොඳ කුළුබඩු යොදපු සාමාන්‍යයෙන් අපි කියනවා පේයාවක්, අන්න ඒ වගේ දෙයක්, රසම් එකක් වගේ දෙයක් ඔබට ගන්න පුළුවන් නම් අර ඔබගේ රෝගී තත්ත්වය ඉක්මනින් ඔබට සුව කරගන්න පුළුවන්. ඊළඟට මේ වගේ රෝග තත්ත්වයේ තියෙනවා නම් ඔබ අනිවාර්යයෙන්ම සීතලෙන් ආරක්ෂා වෙන්න ඕනේ. රැයට ගමන් බිමන් හොඳ නැහැ. ඒ වගේම තමයි පින්නට යන්න හොඳ නැහැ. සීත අධික ආහාර ගැනීම හොඳ නැහැ. මෙන්න මේ වගේ ක්‍රියාකාරකමුත් ඔබ පොඩ්ඩක් පිළිපදිනවා නම් ඔබගේ රෝගී තත්ත්වය ඉක්මනින් සුව කරගන්න පුළුවන්. අනිත් එක තමයි විවේකය. විවේකය කියන එක අත්‍යවශ්‍යයි. මොකද රෝගී තත්ත්වයක් ඇති වෙලා තියෙනකොට ඔබගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය යම් ආකාරයක පහත වැටීමක් වෙනවා. එතකොට ඔබ විවේක නොගතහොත් ඔබට මේ රෝග තත්ත්වය උත්සන්න වෙන්න හැකියාවක් තියෙන නිසා ගොඩක් රැට නිදි මැරීම සහ අනවශ්‍ය විදිහට වැඩ කිරීමෙන් වළකින්න ඕන. ඊළඟට තමයි ස්නානය. සාමාන්‍යයෙන් අපි කියන්නේ මේ වගේ ගැටලුවක් ඔබට තියෙනවා නම් දවල් වරුවේ ඔබ ස්නානය හෝ නැත්නම් අපි කියන්නේ සාමාන්‍යයෙන් ඇඟ සේදීම වගේ පිරිසිදුව ඉන්න ඕනේ අනිවාර්යෙන්ම. නමුත් මද උණුසුම් වතුරෙන් දහවල් කාලයේදී ඇඟ හොදන්න පුළුවන් නම් ගොඩක්ම හොඳයි.